යාළුවනේ welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ආවේ මම යන්නේ දැන් බෝට් ෂෝ එකට. මේක ඉන්ටර්නැෂනල් බෝට් ෂෝ එක. අබුඩාබි වල අවුරුද්දකට එකපාරක් පවත්වන ලොකුම ලොකු ලස්සන බෝට් ෂෝ එකට. ඉතින් මම ඕගොල්ලෝවත් බෝට් ෂෝ එකට එක්කයි යනවා. වීඩියෝ එකත් එක්ක දිගටම වැඳලා හිටියත් ඕගොල්ලොන්ටත් පුළුවන් ඉන්ටර්නැෂනල් බෝට් ෂෝ එකේ තියෙන ලස්සන බෝට්ටු ටික බලා ගන්න. ඔන්න දැන් තමයි ඉතින් බෝට් ෂෝ එක පටන් ගන්න වෙලාව. ඉස්සෙල්ලම මල් වෙඩි දාලා ලස්සන සංදර්ශන ටිකක් පෙන්නලා තමයි බෝට් ෂෝ එක පටන් ගත්තේ. ඉතින් බලන්නකො ලස්සන. මම මේ බෝට් ෂෝ එකට ආවේ මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ බර්ඩ් කම්පැනි එක. ඉතින් මේ පැත්තෙන් එයාත් ඇවිල්ලා ඉන්නේ මෙතන. ඒ හින්දා මටත් ෂෝ එකට යන්න chance එකක් හම්බ වුණා. දැන් ඉතින් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. තව ටිකකින් බලමු කොහොමද මේ බෝට් ෂෝ ඉන්ටර්නැෂනල් බෝට් ෂෝ එකේ තියෙන බෝට්ටු කොහොමද තියෙන්නේ කියලා. ඈතින් පේනවා හරිම ලස්සන බෝට්ටු තියෙනවා. ඕගොල්ලොත් එන්නකෝ අපි ගිහිල්ලා බලමු මේ පැත්තට. ඉන්ටර්නැෂනල් බෝට් ෂෝ එකට ඇවිල්ලා ඉන්නේ ගොඩක් UAE වල ඉන්න ලෝකල් මිනිස්සු තමයි. මොකද ඉතින් ඒගොල්ලන්ට තමයි බෝට්ටුවක් මිලදී ගන්න පුළුවන් හැකියාව වත්කමක් තියෙන්නේ. නැත්තම් මේ වගේ ලොකු වියදමක් යන බෝට්ටුවක් මිලදී ගන්න සාමාන්‍ය මිනිසෙකුට නම් බැරුව ඇති. ඉතින් මේ බෝට් ෂෝ එකට ඇවිල්ලා ඉන්න හැමෝම හරිම හොඳයි. ඔන්න ඉතින් මටත් අවස්ථාවක් හම්බ වුණා බෝට්ටුවකට නැගලා බලන්න. ඉතින් ඇත්තට මේක ඇතුළට නැංගාම හිතා ගන්න බෑ ඒක බෝට්ටුවක්ද කියලා. සමහර බෝට්ටු තියෙනවා ඇත්තටම ඒක ගෙදර වගේ. ගේ ඇතුළ වගේ. හරිම ලස්සනයි, හරිම පිළිවෙලට තමයි හදලා තියෙන්නේ. මේ වගේ බෝට්ටු වතුරක යනවා කිව්වහම පුදුම හිතෙනවා. ඒ තරමට මේවා හරිම ලස්සනයි. දැන් ඉතින් ඔන්න මේ හස්බන්ඩ් එයාලාගේ කම්පැනියෙන් හදන බෝට්ටු ගැන විස්තර කියලා දෙනවා. ඒගොල්ලොන්ට එක්ස්ප්ලේන් කරනවා මිලදී ගන්න අයට. මොකද ඒගොල්ලෝ මේ ගැන අහනවා කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ, වයි යන්නේ කොහොමද ඒ දේවල් විස්තර අහනවා මිලදී ගන්න කලින්. එක විදිහේ එක ඩිසයින් වලට බෝට්ටු හදලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ එක බලන්නකෝ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා.
UAE වල ඉන්න ගොඩක් මිනිස්සුන්ගේ විනෝදාංශයක් තමයි නිවාඩු වෙලාවට මුහුදු ගිහිල්ලා මාළු අල්ලලා විනෝද වෙන එක. ඉතින් ඒ දේවල් වල තමයි මේගොල්ලෝ මේ ලොකු ගාණක් දීලා බෝට්ටුවක් මිලදී ගන්නෙ. මේ බෝට්ටුව ඇතුලේ හැමදේම අංග සම්පූර්ණව තියෙනවා. කිචන්, වොෂ්රූම්, ඒ වගේම නිදන කාමරේ හැමදේම තියෙනවා. මීට වඩා තව ලොකු බෝට්ටු වල ඒ දේවලුත් ඔයගොල්ලොන්ට පෙන්නන්න. මේ පැත්තේ නවත්තලා තියෙන්නේ විශාල බෝට් එක වතුරේ නවත්තලා තියෙන්නේ. ඒව ඇත්තටම හරියට ගෙවල් වගේ පේන්නේ. තරමට හරිම විශාලයි, ලස්සනයි. ඒ බෝට්ටුවකට නැංගලා බලමුකෝ ඇතුළේ මොන වගේද කියලා. එන්නකො තව ඉස්සරහට ගියාම මට ඈතින් පේනවා ලස්සන බෝට්ටු නවත්තලා තියෙනවා. ඒවත් ගිහිල්ලා බලමු අපි.
මේ වගේ විශාල බෝට්ටු දැක්කහම හිතා ගන්න බෑ ඒ වගේ ලොකු ගෙදරක් වගේ බෝට්ටුවක් කොහොමද වතුරක යන්නේ කියලා. ඒ තරමට මේවා විශාලයි. සමහර කට්ටිය ඉන්නවා බෝට්ටුව තමන්ගේ ගෙදර වගේ තියාගෙන ඒකේ ඇතුලේ ජීවත් වෙමින් අවශ්‍ය වෙලාවට මුහුද ගිහිල්ලා ඉතින් ගෙදර වගේ බෝට්ටුව ඇතුලේ ජීවත් වෙනවා. ඉතින් මටත් ආසයි හිතෙනවා මේ දේවල් දැක්කහම බෝට්ටු ගෙදරක ජීවත් වෙන්න. හරියට නිකන් අර සුරංගනා ලෝකයක් වගේ එක. ආසයි හිතෙනවා දැක්කහම.
වාව් මේ බෝට්ටුව නම් ගොඩක් ලස්සනයි. ඒක පේන්නේ නිකන් රත්තරන් ගොඩක් වගේ. ඒක මං හිතන්නේ ඒක ලීයෙන් හදලා වගේ ගෝල්ඩ් කලර් පාට කරලා වගේ. අත්තට මේක මාරම ලස්සනයි. මම මේ බෝට් ෂෝ එකේ දැකපු ලස්සන බෝට්ටුවේ. ඒක දිහා කොච්චර බලාගෙන හිටියත් ඇති වෙන්නේ නැහැ. ඒ තරම් මාරම ලස්සනයි. ඉතින් අපි ඒක ඇතුළට යන්න බැලුවා. ඒත් යන්න බැරි වුණා. මොකද ඒ වෙලාවේ බෝට් ෂෝ එක ඉවර වෙගෙන එන්නේ ඇතුළ දැන් කට්ටිය කලින් ගිහිල්ලා ඒවා ක්ලීනින් කරනවා. ඉතින් ඒ හින්දා ඒකට යන්න බැරි වුණා. ඒක ගොඩක් දුකයි ඉතින්. දැන් ඉතින් බෝට් ෂෝ එක බෝට් ටික බලලා නම් ඉවරයි. දැන් ඉතින් අපි අනිත් පැත්තේ යන්න තමයි හදන්නේ. ඒ පැත්තේ බෝට් ටිකත් බලාගෙන ඕගොල්ලන්ට කියන්න ළමයි මේ තියෙන වතුරේ යන කාර් එක. ඉතින් ඒක හස්බන්ඩ් තමයි කිව්වේ වතුරේ යන කාර් තියෙන්නේ ඔය කියලා. මට නම් හිතා ගන්න බෑ. බලන්නකෝ ඉතින් ඒවත් කොච්චර ලස්සනයිද හිතා ගන්න බෑ. ඒ වගේ එකක් වතුරේ යනවාද කියලා. මේ පෙන්නන්නේ බෝට් ෂෝ එක අවසානයේ පෙන්නපු එයා ෂෝ එක. ඉතින් මේකත් මාරම ලස්සනයි. ඉතින් මේ දේවල් දැක්කම හරිම පුදුම හිතෙනවා මිනිස්සු කොච්චරනම් දක්ෂද මේ දේවල් කරන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2025 අබුඩාබි වල තිබ්බ ඉන්ටර්නැෂනල් බෝට් ෂෝ එක අවසන් වුණේ. ඉතින් ඕගොල්ලන්ට ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. දැන් ඉතින් යන්න තමයි හදන්නේ. ඕගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි.